bestowed. 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 Bestowed means given as a gift. Amen. Amen. එක ජොහාන් 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය සහෝදරනි බලන්න පියාණන් වහන්සේ අපට කොතරම් ප්‍රේම කරද්ද අප දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළසේක. ඇත්තෙන්ම අපි උන්වහන්සේගේ දරුවය ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින් ඔවුන් අපද නොහඳුනති. Hallelujah. 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 God has given His love unto us as a gift. Amen. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආදරය අපිට දීලා තියෙනවා තෑග්ගක් වශයෙන්. It is not an ordinary gift. ඒක සාමාන්‍යයෙන් තෑග්ගක් නෙවෙයි. This is the priceless gift God has given unto us. මේක තමයි මිලකල නොහැකිම තෑග්ග මිනිසුන්ට දිය හැකි. Hallelujah. Hallelujah. We can change this world by this gift. Amen. අපිට ලෝකයාවම වෙනස් කරන්න පුළුවන් මේ තෑග්ගෙන් සහෝදරෝර්නි. Hallelujah. Hallelujah. Many people want to change the world by fighting, by bringing war, by doing something towards them in order to get some favor from them. සහෝදරනි ලෝකයේ වෙනස් කරන්න යන්නේ සටන් කිරීමෙන් හෝ අනෙකුත් ආකාරවලින් තමන්ට දෙයක් ලබා ගන්න තමන් දෙයක් කිරීමෙන් කියන එක. We can see when the elections come that all the politicians want to do something towards us and they will promise us something so that they can get something out of us. සහෝදරනි ඡන්දයක් ලං වුණාම ගොඩාක් දේවල් අපිට මේ ආකාරයේ බලන්න පුළුවන්. ගොඩාක් පොරොන්දු දෙනවා. මොකද යමක් ලබා ගැනීමේ අරමුණෙන් තමයි මේ පොරොන්දු දෙන්නේ. අපි මේ දේ කරනවා එතකොට එයා බලාපොරොත්තු වෙන අපේ ඡන්දය. But God given us His love so that we will be winning all the days of our life. Amen. Amen. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආදරය දීලා තියෙනවා සහෝදරනි අපි සෑමදාම ජීවිතේ සෑම දිනකම ජයග්‍රාහකයෝ. Hallelujah. Hallelujah. The worldly love is totally different than godly love. ලෝකයේ තියෙන ආදරය සහෝදරනි සම්පූර්ණ වෙනස් දෙවියන් වහන්සේගේ ආදරයක සසඳන්දී. The worldly love come from feeling, emotion. සහෝදරනි ලෝකයේ තිබෙන ආදරයන්නේ හැඟීම් වලින්. The worldly love will come and take over us by others doing something towards us. ලෝකයේ තියෙන ආදරය අපි පරිපූර්ණ වෙනත් කෙනෙක් අපි වෙනුවෙන් යම් කිසි දෙයක් කරාම. Today also I have heard many people were saying, look at them, they are doing this and that, so how they are speaking about love. So that is how we understood love. ගොඩක් වෙලාවට අපිට ආදරය කියන එක තේරෙන්නේ පේනවනේ දාරය මෙයාට මෙහෙම දෙයක් කරනවා මෙයා මෙහෙම දෙයක් කරනවා අපිට එහෙම තමයි ආදරය ගැන අපි දැනුවත් වෙලා තියෙන්නේ. The worldly love is conditional. ලෝකයේ තියෙන ආදරය සහෝදරනි යම් යම් තරාතිරමකේ තියෙන දෙයක් ගනුදෙනුවක් හා සමාන දෙයක්. I love you, but if you do this one for me. සහෝදරනි ඔබ මට ආදරය කරනවා නම් ඔබ මේ දේ කළ යුතුයි. මේකේ තියෙනවා පදනමක්. Many times I heard a lot of testimonies. I love my husband, I love my wife because she looked after me really well. My husband is taking care of me really well. I love my husband, I love my wife. This is the testimony that we are hearing. ගොඩාක් වෙලාවට අපි මේ සාක්ෂිය අහලා ඇති. මගේ බිරිඳ මාව හොඳට බලා ගන්න ඕනේ. ඒ නිසා මං එයාට ආදරේ. We could clearly see the human love is depend on others' deeds. සහෝදරනි පේනවාද මනුස්ස ආදරය සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන අනික් කෙනාගේ ක්‍රියාව මත. If I have to love somebody, automatically I'm expecting something from others. සහෝදරනි මම යම් කිසි ආදරයක් දෙන්න කැමති නම් අපි යමක් බලාපොරොත්තු වෙන තමයි ඒ ආදරය කරන්නේ. According to whatever others are doing towards me, I begin to love them, or I began to love them. සහෝදරනි ඔවුන් තමන්ට කරන ක්‍රියා මත අනුව තමයි තමන්ගේ ආදරය ඉහළ තලයට යාම සිද්ධ වෙන්නේ. And there will be competition too.
ඒ අතරතුරත් තරගයක් තියෙනවා. So who want to do more so in order to get love more? වැඩියෙන් කරන්න උත්සාහ කරනවා මොකද වැඩියෙන් ආදරය ලබන්න ඕනේ කියලා. This is what the worldly love. මේක තමයි ලෝකයේ ආදරය. Most of us, we were operating in that love. ගොඩාක් අය මේ විදිහට තමයි අපි ක්‍රියාත්මක වුණේ. But now we are not at all operated by that love. නමුත් සහෝදරනි අපි දැන් ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ලෝකයේ ආදරයෙන්. We are already in the kingdom of God. අපි දැනටමත් දෙවියන් වහන්සේගේ රාජධානියේ ඉන්නේ. And his love already imparted unto us. උන්වහන්සේගේ ආදරය අපිව පරිපූර්ණ වෙලා තියෙන සහෝදරෝනි හලෙලූයා. Hallelujah. 1 John 3:1 exactly is saying is already imparted, deposited into us. ඒ 1 ජොහාන් 3 පළවෙනි වගන්තියේ කියන ආකාරයට ඒ ආදරය අපිව පරිපූර්ණ කරලයි දැනටමත් තියෙන සහෝදරෝනි. Because of that love only we have been certified as the children of God. මේ ආදරයෙන් සහතික වීම නිසා තමයි සහෝදරනි අපි දරුවන් වශයෙන් පිළිගනු ලබන්නේ. Hallelujah. හලෙලූයා. So because we are dwelling in his love, then only we have been called as the children of God. ආමේන්. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ විශේෂයෙන් ප්‍රකාශ කරන්නේ සහෝදරනි මක් නිසාද? ඒ උන්වහන්සේගේ ආදරෙන් අපි පරිපූර්ණ වෙලා හමාර නිසා. Hallelujah. හලෙලූයා. The godly love already has been taken over you. ආමේන්. දෙවියන් වහන්සේගේ ආදරය ඔබව පරිපූර්ණ කළා හමාරයි සහෝදරෝනි. Amen. ආමේන්. There's no measure in that love. ඒ ආදරේ නිමක් නැහැ. සීමාවක් නැහැ. Amen. ආමේන්. Always full volume, always 100% that love will dwell. සහෝදරනි 100% ඒ ආදරේ පරිපූර්ණව ක්‍රියාත්මක වෙනවා. හලෙලූයා. That love never ever depended on others' work. ඒ ආදරය අනික් කෙනාගේ ක්‍රියාව මත රඳා පවතින දෙයක් නෙමෙයි. Hallelujah. හලෙලූයා. Never ever dependent on others' work because it is coming from him and flowing through you. ආමේන්. ඒ ආදරය අනෙක් කෙනාගේ ක්‍රියාව මත පදනම් නොවෙන්නේ ඒ ආදරේ පියාණන් වහන්සේගෙන් අපිට පැමිණලා අපගෙන් ගලා යන දෙයක් නිසා. Hallelujah. ආමේන්. Hallelujah. හලෙලූයා. This love, greatest love. ආමෙන්. මේක විශිෂ්ට ආදරයක් සහෝදරෝනි. This love, it is the true love of God. මේ ආදරය තමයි සත්‍ය ආදරය. හලෙලූයා. Others, whatever you are hearing as a love, it is not at all love. ඕගොල්ලෝ අනිත් අයගෙන් අහන ආදරේ සහෝදරනි ඒක ඇත්තම ආදරේ නෙමෙයි. Because Bible says love never fail. සහෝදරනි බයිබලයේ පැහැදිලිව කියනවා ආදරය අසමත් වෙන්නේ නැහැ කියලා. But we could see so many people's love has failed. අපි දැකලා තිනවා ගොඩාක් අයගේ ආදරයවල් අසමත් වෙලා තිනවා. Many people every single day divorcing one another. සෑම දවසම ගොඩාක් දෙනා සහෝදරනි අනික් කෙනාව ඩිවෝස් කරනවා. අහලා ඇති මේ ලෝකේ සිද්ධ වෙන දේ. Many people are walking away from each other. සහෝදරනේ එකිනෙක කෙනාගෙන් වෙන් වෙලා යනවා දැකලා ඇති ලෝකේ ගොඩක් වෙලාවට. Because that is not at all the real love. මක් නිසාද ඒක සැබෑ ආදරය නොවන නිසා. God loves only the real love. දෙවියන් වහන්සේගේ ආදරය තමයි ප්‍රේමය තමයි සත්‍ය ප්‍රේමය සහෝදරෝනි. His love only the true love. උන්වහන්සේගේ ආදරය පමණයි ඇත්ත ආදරය. God wants us to operate in it. දෙවියන් වහන්සේට ඕනලා තියෙන අපි ක්‍රියා කරනවා නම් ඒ ආදරයෙන්. It is already in us. ඒක අපි තුලයි තිබෙන්නේ. Without giving that love, he will never ever expect us to operate in it. උන්වහන්සේ අපිට ආදරය නොදී කවදාවත් බලාපොරොත්තු වෙන්නේ අපි ආදරයෙන් ක්‍රියාත්මක වෙන්න කියන පදනම. Hallelujah. Hallelujah. If we are identifying that God is in us, that means his love is already in you. අපි හඳුනා ගන්නව නම් දෙවියන් වහන්සේ අපි තුල ඉන්නේ කියලා අපි දෙවියන් වහන්සේ අපි තුල තිබෙන ආදරයත් අපි හඳුනා ගන්නවා සහෝදරනි. අපල සන්නාදයක් දෙන හලෙලූයා. හලෙලූයා. Hallelujah. හලෙලූයා. Because God is love. දෙවියන් වහන්සේ නම් ආදරයයි. Amen. ආමෙන්. God is love. දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි. God is love. දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි. And he is in you.
උන්වහන්සේ ඔබ තුල ඉන්නේ. His love is already overtaken you. උන්වහන්සේගේ ආදරය ඔබ පරිපූර්ණ කරලායි You තියෙන්නේ. can love even your enemies. ඔබට සතුරාට පවා ප්‍රේම කිරීමේ හැකියාව තියෙනවා සහෝදරවරුනි. You can forgive anybody has done bad to you, wrong to you. ඕනෑම කෙනෙක්ට සමාව දීමේ හැකියාව තියෙනවා ඕනෑම තරම් වැරදි කරපු ඔබට විරුද්ධව. Hallelujah. හalleluya. You don't have to keep anything against anybody. ඕගොල්ලන්ට ඒ වැරදි කරපු අය වෙනුවෙන් කිසිම දෙයක් තමන් තුල තියාගැනීමට මේ අවශ්‍ය නැහැ සහෝදරවරුනි. Never ever keep anything against anybody. ඔවුන්ට විරුද්ධව කිසිදු දෙයක් තබා ගන්න එපා සහෝදරනි තමන්ට වැරදි කරපු. That is demonic. ඒක යක්ෂයාගෙන් එන ක්‍රියාවලියක්. It is not at all godly. ඒක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. That will destroy our health. ඒක විනාශ කරනවා අපේ ශරීර සුවය. That will destroy our wealth. ඒක අපේ යසස්ත්‍රිය විනාශ කරනවා. That will destroy every blessing of God. ඒක විනාශ කරනවා දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද. We should never ever call anything against anybody. කිසිවෙකුට විරුද්ධව කිසිවක් තමා තුල තියාගන්න එපා මතකේවත් සහෝදරවරුනි. Hallelujah. හalleluya. Can be your husband. සමන්ගේ ස්වාම පුරුෂයා වුණත්. That can be your wife. තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්. That can be your friend. තමන්ගේ යාළුවා වෙන්න That පුළුවන්. can be your relative. ඥාති සහෝදරයෝ වෙන්න පුළුවන්. That can be your working place. වැඩ කරන ස්ථානය වෙන්න පුළුවන්. Whoever, doesn't matter. ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. Doesn't matter what kind of evil thing they have done unto you. මොන ආකාරයේ ඉහළම වැරදි ක්‍රියාවක් වෙන්න පුළුවන් මොන තලයේ වෙන්න පුළුවන්. Doesn't matter how many evil things they are speaking about you. මොන ආකාරයේ වැරදි දේවල් ඔබට විරුද්ධව කතා කරත්. Doesn't matter how they are working hard to destroy your future or your name. ඔබගේ අනාගතයේ ඔබගේ නාමය විකෘති කරන ප්‍රකෘති කරන විනාශ කරන මොන ආකාරයේ ක්‍රියා කරත් සහෝදරවරුනි. Never ever allow that to affect you. කිසිම අවස්ථාවක ඔබට ඒක බලපාන්න දෙන්න එපා. Hallelujah. හalleluya. When we let that affect us, then only we are also started to speak evil about them. සහෝදරනේ ඒකෙන් අපිට යමක් වෙන්න දෙන්න තියාගන්න එපා. එන්න එතකොට තමයි අපිත් ඒට විරුද්ධව මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නෙ. හදවතේ තියාගන්න එපා සහෝදරවරුනි. But Bible clearly said his love taken over us so that we will be called children of God. ආමේන්. බයිබලයේ කියන උන්වහන්සේගේ ආදරය අපි පරිපූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ බවට පිළිඅරන් තියෙනවා කියන එක. Hallelujah. හalleluya. We are the children of God. අපි තමයි දෙවියන් වහන්සේගේ දුවා දරුවෝ. We will never talk about others. අපි අනිත් අය ගැන කතා කරන්නේ නැහැ We සහෝදරවරුනි. refuse to destroy anybody's names. අපි අනිවාර්යයෙන්ම අනිත් අයගේ නාමයන් වලට හානි කරන පිරිසක් නෙවෙයි සහෝදරවරුනි. We refuse to destroy others' growth. අනිත් අයගේ දියුණුව විනාශ කරන පිරිසක් නෙවෙයි සහෝදරවරුනි. Hallelujah. හalleluya. It is very important, brothers and sisters. හරිම වැදගත් සහෝදරවරුනි. I could see few people are wounded in your heart. මට පේනවා සමහරක් සහෝදර සහෝදරි හදවතින් තුවාල වෙලා You තිබුණා are කියලා. keep on remembering again and again and again the other person who has done something against you. නැවත නැවත ආවර්ජනය කරනවා තමන්ට විරුද්ධව ක්‍රියා කරපු අනිත් සහෝදරයාගේ ක්‍රියාවලිය. But that is not good for you. ඒක ඔබට හොඳ දෙයක් නෙවෙයි සහෝදරවරුනි. You are having some health problem because of that. අන්න ඒ නිසා ඔබට සුවය පිළිබඳ ප්‍රශ්නයක් තමන්ගේ තුලම ගොඩනගෙනවා. This is not you are remembering, but the enemy keep on reminding you. මේ ඔබම මතක් කරගන්නවා නෙවෙයි සහෝදරනි බැලුවම මේක යක්ෂයා තමයි මේ ක්‍රියාවලිය අපිට ගේන්නේ. But you are keep on pondering with that whatever thoughts is coming. අපි ඒ තුලම ගිලිලා ජීවත් වෙනවා මොකද මේ අපිට එන සිතුවිලි වලට අනුව. Don't entertain these evil thoughts. මෙවැනි යක්ෂයාගේ සිතුවිලි තෘප්තිමත් කරන්න එපා සහෝදරවරුනි. We must know we are the children of God. අපි දැනගත යුතුයි අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. Hallelujah. Hallelujah. We've been called to think about the good thing, not at all think about the bad thing. අපි කැඳවලා තියෙන්නේ හොඳ දේ මෙනෙහි කිරීම සහෝදරවරුනි නරක දේ ක්‍රියාත්මක කිරීම හෝ මෙනෙහි කිරීමට නෙමෙයි. Hallelujah. Hallelujah. We have to always think about the good thing, not at all bad thing. අපි සෑම මොහොතකම මෙනෙහි කර යුත්තේ සිටිය යුත්තේ හොඳ දේ පමණයි. That is how we have to renew our mind.
අන්නේ ආකාරයට තමයි අපි මනස වෙනස් කරවා ගත යුත්තේ. Hallelujah. Hallelujah. Every single time, every single minute, we have to renew our mind. සෑම විනාඩියකම සෑම හෝරාවකම සෑම මිනිත්තුක අපේ මනස වෙනස් කරගත යුතුයි. Because thoughts are coming continually about somebody all the time. සිතුවිලි නොනවත්වා එනවා සහෝදරනි අන්‍යයන් ගැන අපිට නොනවත්වාම. If I don't have the thoughts and somebody will send me some thoughts. මට සිතුවිලි නැතුණත් තවත් සමහරක් ඇවිල්ලා හරි මට ඒ සිතුවිලි දෙන්න If I පුළුවන්. don't have anything against anybody, somebody will call me and tell me about another brother, another sister, another relative of me, my sisters, my brothers. Something one on the other will happen. සහෝදරනි තමාගේ හිතේ තිබුණ නැති වුණත් අනිත් කෙනාට විරුද්ධව කෙනෙක් තමන්ගේම ළඟම ඉන්න කෙනෙක් කතා කරලා කියයි අනිත් කෙනාට විරුද්ධව එතන සිතුවිලි දැමීමක් කොහොම ආකාරයෙන් හරි සිද්ධ වෙනවා. But remember, this is the plan of evil. අපි දැනගත යුතු මේක තමයි සැලස්ම යක්ෂයාගේ කියලා. You don't want to think ඕගොල්ලන්ට හිතන්න අවශ්‍ය නැහැ. about the bad things are happening around you. ඔබට අවශ්‍ය නැහැ ඕගොල්ලන්ගේ වටා පිටා තියෙන වෙනස් දේවල් හිතන්න. You want to have a good thoughts about your family, about your future. ඔබට අවශ්‍ය හොඳ දේ හිතන්න ඔබගේ පවුල හා ඔබගේ දුවදරුවන් ගැන. But enemy is not having holiday or something. යක්ෂයා නිවාඩුවක නෙවෙයි සහෝදරනි ඉන්නේ. He always work while even we are on holiday. සහෝදරනි ඔහු සෑම මොහොතකම වැඩ කරන කෙනෙක්. අපි නිවාඩුව ගත කරන කාලේ පවා. If enemy couldn't talk to us directly, then he will talk to us indirectly. සහෝදරනි යක්ෂයාට අපිට කෙලින් කතා කරන්න බැරි වුණත් කොහොම හරි වටාවෙන් හරි අපිට යක්ෂයා කතා කරනවා කොහොම හරි. Then somebody will call us. කවුරු හරි අපිට දුරකථන And ඇමතුමක් දෙයි. somebody will tell us. කවුරු හරි අපිට යමක් කියයි. Can I tell you something? මම ඔබට යමක් කියන්නද? Very secret. හරිම රහසිගතයි. I would have taken anything if it's about me, but it is about you. මට ඕනම දෙයක් දරා ගන්න පුළුවන් මේක මං ගැන කියනවා නම් මේක දරා ගන්න බැරි මේ ගැන කියන්නේ ඔබ නිසා ඔබ ගැන කියන නිසා. That is why I couldn't take it. මට ඒකයි මේක දරා ගන්න බැරි වුණේ. I am upset today. මම දැන් නම් කනස්සල්ලෙන් My ඉන්නේ. happiness is gone. මගේ සතුට ගිහිල්ලා ඉවරයි My peace මෙතනින්. is gone. මගේ සාමය ගිහිල්ලා ඉවරයි How මෙතනින්. can they talk about you like this? කොහොමද මේ අය කතා කරන්නේ ඔබ ගැන? The message is coming to us back. මේ ආකාරයට තමයි සහෝදරනි පණිවිඩය එන්නේ. This is how message are coming towards us. මේ ආකාරයට තමයි අපිට පණිවිඩ ඇතුල් වෙන්නේ. And we will be thinking, what a loving person that person is, bringing that message unto me. අපි හිතනවා කොච්චර ආදරේ බර සහෝදරයද මට කොච්චර ආදරේද ඒකනේ මේ පණිවිඩය දෙන්නේ. We never identify this is from our enemy. We identify as what a loving sister, what a loving brother. That is how we identify. සහෝදරනි මේක අපි හඳුනා ගන්න නැහැ මේක යක්ෂයාගෙන් එන දෙයක් කියලා. නමුත් අපි හඳුනාගන්නේ කොහමද? මේක නම් එන්නේ මගේ හොඳ සහෝදරයෙක් ගෙන්නේ, හොඳ සහෝදරියෙක් ගෙන්නේ. ඒ නිසා අනේ හොඳයි. Then we ready to listen everything A to Z story. We will be sitting and listening. ඊට පස්සේ මොකද අයන්නේ ඉඳලා කෙරෝලක් වෙනකන් ඒ කතාව අහන්න තමයි අපි හරි සතුටු. After that, without even realizing ourselves, we have been taken over by that words. සහෝදරනි අපි නොදැනුවත්ව අන්නේ වචන වලින් ඒ පඩිවිඩෙන් අපි පරිපූර්ණ වෙලා අවසානයේදී. This is what happening in our lives. මේක තමයි අපේ ජීවිතේ ගොඩක් වෙලාවට වෙන්නේ. Then we will be pondering. ඊට පස්සේ අපි ඒක තුලම ජීවත් වෙන්න බලනවා. We don't want to see them anymore. ඊට පස්සේ අපේ ජීවිතේ කවදාවත් අපිට මෙයා දකින්න ඕනේ නැති ගානට තමයි ජීවත් වෙන්නේ. We don't want to talk to them anymore. අපි කවදාවත් මෙයාට කතා කරන්න ඕනේ නැහැ කියන මතයෙන් තමයි ඊට පස්සේ ජීවත් වෙන්නේ. Even we started to talk about them. ඊට පස්සේ අපිත් කතා කරනවා එයාට විරුද්ධව සහෝදරෝනි. This is how things are going in our life. මේ ආකාරයට තමයි අපේ ජීවිතේ ක්‍රියාවලිය යන්නේ. Whenever we hear about them, automatically our bloods are boiling. ඊට පස්සේ මොකක් හරි එයා ගැන දැනගත්තාම අපේ ලේ කුපිත වෙනවා. Our manners are changing. අපේ ක්‍රියාවලින් වෙනස් වෙනවා. All kind of chemical reaction is happening in our body. අපේ ශරීරයේ තිබෙන සියලුම ඉන්ද්‍රියන්ගේ ක්‍රියා වෙනස් වෙනවා. Because I don't know this is from evil. මොකද අපි දන්නේ නැහැ මේ යක්ෂයාගේ ක්‍රියාවලියක් නිසා. Whoever passed that message, they are in peace. සහෝදරනි ඔබට ඒ පණිවිඩය දුන්න කෙනා සාමයෙන් ඉන්න පුළුවන්. But I am the one going through now all the problem.
නමුත් දැන් මම තමයි මේ ප්‍රශ්නය ඇතුළාන්තේ යන කෙනා. This is how enemy works in our life. මේ ආකාරයට තමයි සතුරා අපේ ජීවිතවල ක්‍රියා කරන්නේ. So we shouldn't entertain our thoughts. අපි අපේ සිතුවිලි තෘප්තිමත් කළ හොඳ නෑ සහෝදරෝනි. We should not entertain our senses. අපිට දැන්ගෙන හැඟීම් අපි තෘප්තිමත් නොකළ යුතුයි. We should not entertain our feelings. අපිට දැන්ගෙන හැඟීම් සහෝදරනි තෘප්තිමත් නොකළ යුතුයි. Because I already told you this is not at all godly love, it is worldly love. සහෝදරි මම මේක පැහැදිලිව කියන්නේ මේක ඇත්තටම දෙවියන් වහන්සේගේ ආදරය නෙවෙයි මේක තමයි ලෝකයේ තිබෙන ආදරය. In the more we hear about all these bad things, in the more we started to lose even faith, lose even love towards them. අපි මේ වගේ පණිවිඩ අසන්න සහෝදරනි මොකද අපිට වෙන්නේ අපේ සාමය නැති වෙනවා අපේ තියෙන ඇදහිල්ල තව නැති වෙනවා සහෝදරෝනි. That love that I have already to have towards them is not godly love, it is worldly love. සහෝදරනි අනික් කෙනා ගැන අපිට තියෙන ඒ බර හැඟීම ඇත්තටම ආදරය නෙවෙයි මේ දෙවියන් වහන්සේගේ ආදරය මේක ලෝකයේ තිබෙන ආදරය. That is why it's upsetting me. ඒ නිසා තමයි මම සතුටෙන් ජීවත් නොවෙන්නේ ඊට පස්සේ. If I have godly love in me, මට දෙවියන් වහන්සේගේ ආදරය තිබෙනවා නම් rather saying if I am already having it, if I don't operate in godly love, අනික් ආකාරයෙන් කියනවා නම් මම දෙවියන් වහන්සේගේ ආදරයෙන් ක්‍රියාත්මක නොවෙනවා නම් then all these things will affect me. මේ සියලුම දේ අපේ ජීවිතවලට බලපානවා සහෝදරෝනි. Affect my day. මගේ දවසටත් බලපානවා. Affect my manners. මගේ තියෙන ක්‍රියාවලින්ට පවා බලපානවා It සහෝදරෝනි. will affect my body. මගේ ශරීරයට පවා බලපානවා. But we have to refuse to dwell in this worldly love, but we are supposed to operate in godly love. ආමේන්. අපි ප්‍රතික්ෂේප කළ යුතුයි ලෝකයේ තියෙන ආදරය මත ජීවත් වෙන්න. අපි අනිවාර්යයෙන්ම තමා තුළට ගත යුතුයි දෙවියන් වහන්සේගේ ආදරයෙන් ජීවත් වෙන්න. Hallelujah. හලෙලූයා. Hallelujah. Hallelujah. If we are operating in godly love, nothing will affect us. අපි ක්‍රියා කරනවා නම් දෙවියන් වහන්සේගේ ආදරයෙන් සහෝදරනි කිසිදු දෙයක් අපිට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. Nothing will affect us. අපිට කිසිවක් බලපාන්නේ නැහැ. Hallelujah. Hallelujah. If I know that I have died for the past life and I cannot be affected by any word, by anybody saying. සහෝදරනි අපි පරණ කෙනා මැරුණයි කියලා අපි අදහනවා අපි විශ්වාස කරනවා නම් අපිට මේ කිසිදු දෙයක් බලපාන්නේ නැහැ වාක්‍යය කෙනෙක් නැති නිසා. Hallelujah. Hallelujah. So we must operate in godly love. අපි ක්‍රියා කළ යුතුයි දෙවියන් වහන්සේගේ ආදරයෙන්. That love never fails us. ඒ ආදරය කවදාවත් අපිව අසමත් කරන්නේ නැහැ සහෝදරෝනි. Amen. Amen. It is my protection. ඒක මගේ ආරක්ෂාව. In the more I operate in His love, it is protecting me. ඒ ආදරයෙන් අපි ක්‍රියා කරන වැඩිවත් ඒ දේ මාව ආරක්ෂා කරනවා සහෝදරෝනි. It is protecting my happiness. ඒක මගේ සතුට ආරක්ෂා It කරනවා. is protecting my peace. ඒක මගේ සාමය ආරක්ෂා It is කරනවා. protecting my strength. මගේ ශක්තිය ආරක්ෂා කරනවා. Hallelujah. Hallelujah. It is protecting my health. මගේ සුවය පවා ආරක්ෂා කරනවා. It is protecting my manner. මගේ ක්‍රියාදාමයන් ආරක්ෂා කරනවා. Hallelujah. Hallelujah. When we operate in God's love, we are always protected. ආමෙන්. අපි දෙවියන් වහන්සේගේ ආදරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් සෑම මොහොතකම අපි ආරක්ෂා සහිතවයි ජීවත් වෙන්නේ සහෝදරවරුනි. Hallelujah. 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 If I operate in worldly love, අපි ලෝකයේ තියෙන ආදරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් when I hear all kind of wrong messages, අපි වැරදි පණිවිඩ ගොඩක් අසන්න ගත්තාම then I will get upset. මම ඊට පස්සේ කෙලින්ම හිතන දේවල් නෙමෙයි හිතන්නේ සහෝදරවරුනි. Then something will tell me do something. ඊට පස්සේ හිතනවා මොකක් හරි කළ යුතුයි කියලා. Then I want to do something. ඊට පස්සේ මම මොකක් හරි කරන්න Then පටන් I ගන්නවා. want to jump into the fight. ඊට පස්සේ සටනට යන්න බලනවා. And we want to fight. ඊට පස්සේ සටන් කරන්න උවමනා වෙලා And ක්‍රියා when we කරනවා. get into the ring and we want to fight, but when other person even not opening their mouth, we get more angry. සහෝදරනි ඊට පස්සේ අනිත් කෙනා අපි ඒ වලල්ලට ගියාම සටන් කරන අපි ගියාට පස්සේ කිසිවක් කටාරින් නැතුව ඉන්නකොට තවත් අපි ඊට පස්සේ මොකද වෙන්නේ?
අපි තවත් කේන්ති ගන්නවා. Praise the Lord. හලෙලූයා. Can we clap our hands? හලෙලූයා. Thank you, Jesus. Thank you, Father. Amen. So when we are fighting, අපි සටන් කරන්න පටන් ගත්තාම we are already operating in fear. අපි ක්‍රියාත්මක වෙන්නේ බයෙන් සහෝදරවරුනි. The fear is the one started to bring all kind of sicknesses, all kind of weaknesses in our body. බය කියන එක තමයි සහෝදරනි අපිට ගේන්නේ ලෙඩ රෝග, අපිට ගේන්නේ අනිකුත් අඩුපාඩු සීල දෙන් බය තමයි ගේන්නේ. And you see, the worldly love, it is bringing fear into my own relationship. පේනවා නේද ලෝකයේ තියෙන ආදරේ මගේ සම්බන්ධතාවයට ගේන අඩුපාඩු හා අනිකුත් ක්‍රියාදාමයන් බය කියන එක. Most of the husband and wife dwelling in worldly love. ගොඩාක් වෙලාට ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ගොඩාක් අය ජීවත් වෙන්නේ ලෝකයේ ආදරේ. And that is why family problem always. ඒ නිසා තමයි ගොඩාක් ප්‍රශ්න සෑම මොහොතකම පටන් හටගන්නේ. What you have done to me, what you have done to me, what I have done to you, always calculate. මොනවාද ඔයා මට කරලා තියෙන්නේ? ඔයා මට මොනවාද කරලා තියෙන්නේ? සෑම වෙලාවම මොකද කරන්නේ? ගණන් හදලා බලනවා. Always comparison. ඊට පස්සේ සසඳලා බලනවා. When we do that, we have already in big deep problem. සහෝදරේ අන්න ඊට පස්සේ බැලුවාට පස්සේ අන්න එතන ලොකුම ප්‍රශ්නයකට තමයි අපි යන්නේ. Yeah, I have done this and that you don't remember. මම මේ දේවල් කරලා තියෙනවා ඔයාට කිසිම මතකයක් නැහැනේ. Only few things you have done, you remember that, you want to remind me all the time. පොඩි දේවල් තමයි ඔයා මට කරලා තියෙන්නේ ඒක තමයි ඔයා හැම වෙලාවෙම මේ ටික මතක් කරන්නේ. This kind of talks and everything will come because when we are operating in worldly love. මේ වගේ ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා සහෝදරනි අපි ලෝකයේ ආදරෙන් අපේ ආදරේ ක්‍රියාත්මක කරන්න ගියහම. But when we operate in godly love, අපි දෙවියන් වහන්සේගේ ආදරෙන් ක්‍රියාත්මක වෙද්දී it's not about that person. ඒක අනිත් කෙනා පිළිබඳ දෙයක් නෙවෙයි සහෝදරවරුනි. It's all about my Father. මේ සියලු දේම තමන්ගේ පියාණන් වහන්සේ ගැන. Hallelujah. Hallelujah. It's not about what that person has done to me. It's all about what he has done for me. ආමේන්. හලෙලූයා. ඒකේ ක්‍රියාවලිය සහෝදරනි අනිත් කෙනා ඔබට කරපු දේ ගැන නෙමෙයි. මේ සියල්ලම පියාණන් වහන්සේ තමාට කරපු දේ ගැනයි. හලෙලූයා. Hallelujah. Hallelujah. I thought you are going to blast like Hallelujah. anything. Hallelujah. Hallelujah. Dear brothers and sisters, whatever others do, it doesn't matter. සහෝදරනි මොනාකාරයේ ක්‍රියාවලියක් කරත් අනිකුත් කෙනා What he has done for you and me, it is the greatest thing in our life. සහෝදරනි උන්වහන්සේ කරපු දේ තමයි විශිෂ්ටම දේ අපේ ජීවිතවල. Hallelujah. Hallelujah. We have to focus on that only. His love taken over me. Everything that he has done through his love is operating in me, and his love will take over every department. Amen. Hallelujah. Amen. Every area of our life. ආමේන්. මේ උන්වහන්සේ සීලුම දේ කරලා තියෙන්නේ උන්වහන්සේගේ ආදරය නිසා. මේ උන්වහන්සේ අපිට සීලු දේ කරලා තියෙන්නේ මේ උන්වහන්සේගේ අසමසම ප්‍රේමය නිසා. මේ සීලු දේ පරිපූර්ණ විය යුතුයි. සෑම අංශයකම කියන එක තමයි අපේ මනස සකසා ගත යුත්තේ සහෝදරනි සෑම මොහොතකම. Hallelujah. Hallelujah. The love of God already deposited in us. සහෝදරනි දෙවියන් වහන්සේගේ ආදරය ඔබ තුල තැම්පත් කරලායි තියෙන්නේ. We must believe that. ඒක විශ්වාස කළ යුතුයි. We have to step out. අපි අඩියති තැබිය යුතුයි. We have to remind it ourselves all the time. His love taken over me. His love taken over me. අපි නැවත ආවර්ජනය කළ යුතුයි. උන්වහන්සේගේ ආදරය මා පරිපූර්ණ වෙලා තියෙන්නේ. මා පරිපූර්ණ වෙලා තියෙන්නේ කියලා. Hallelujah. Hallelujah. When his love taken over me, nobody can discourage us. Hallelujah. අපි උන්වහන්සේගේ ආදරය පරිපූර්ණ වුණාම සාදනේ කිසිදු කෙනෙක්ට ඇවිල්ලා අපිව පල්ලෙහාට දාන්න බෑ. Hallelujah. Hallelujah. Nobody can bring our happiness down. සාදනේ කිසිවෙක්ට අපේ සතුට පල්ලෙහාට ගේන්න බෑ, කඩා දාන්න බෑ. Nobody can take our peace away from us.
කිසිවෙකුට අපේ සාමයෙන් අපෙන් ඉවත් කරන්න බෑ. Hallelujah. Hallelujah. We will be rejoicing all the days in our life. අපි ප්‍රීතියෙන් අපේ ජීවිතයේ සෑම දවසකම ගත කරයි සහෝදරෝර්නි. Hallelujah. Hallelujah. This is the love must take over the world. මේ ආදරය තමයි ලෝකයේ පරිපූර්ණ විය යුත්තේ. When this love take over the world and there wouldn't be any problem, brothers and sisters. මේ ආදරේ ලෝකයේ පරිපූර්ණ වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ සහෝදරනි ලෝකේ. Hallelujah. 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 That is why this love must go to the world. ඒ නිසා තමයි මේ ආදරේ ලෝකයේ අවසානයේ දක්වා යා යුත්තේ. That will go to the world through you and me only. ආමේන්. මේ ආදරේ ලෝකෙට යන්නේ ඔබ හා මා කර්ණ කොටගෙන සහෝදරෝර්නි. Hallelujah. Hallelujah. When this love go to the world and take over, and they will see the sons of God. ආමේන්. මේ ආදරේ ලෝකෙට ගිහිල්ලා පරිපූර්ණාම ලෝකයේ දකින්නවා ඒ දෙවියන් වහන්සේගේ දරුවෝය. Hallelujah. 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 So let us dwell in his love. අපි උන්වහන්සේගේ ආදරෙන් අපි ජීවත් වෙමු පරිපූර්ණ වෙමු. Let us operate in his love. අපි උන්වහන්සේගේ ආදරෙන් ක්‍රියා කරමු සහෝදරෝර්නි. Hallelujah. Hallelujah. Let us remind ourselves we are children of God. His love overtaken us. අපි මෙනෙහි කරමු මතක් කරමු උන්වහන්සේගේ අපි දරුවෝ උන්වහන්සේගේ ආදරය අපි පරිපූර්ණ වෙලායි තියෙන්නේ කියලා. Amen. ආමේන්. Amen. ආමේන්. When this love taken over, nobody have to tell us do hard work, run extra mile, and please praise God. Nobody have to lead us. සහෝදරනි කිසිවෙකුට මෙහෙම කියන්න අවශ්‍ය නැහැ අපි ඒ ආදරයෙන් පරිපූර්ණ වෙලා ඉන්න ඕන. මේ ටික වැඩියෙන් කරන්න, යාඥා කරන්න, මේ තරම් ඉදිරියට කියලා මේ කටයුතු කරන්න කාටවත් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ එහෙමනම්. When this love taken over us, then nobody have to be a leader and telling them what to do all the time. සහෝදරවර්ණි නායකයෙක් වෙලා මඟ පෙන්වන්න අවශ්‍ය නැහැ කියන්න අවශ්‍ය නැහැ මේ ආදරය අපි සීල දෙනාම පරිපූර්ණ වෙලා තියෙනවනම්. Hallelujah. Hallelujah. Nobody have to say do this, do that, because this love, Bible says, his love passeth the knowledge. Hallelujah. Hallelujah. What to do, how to do the best to one another. The love of God will give us the knowledge. Amen. Hallelujah. Hallelujah. කිසිවෙකුගේ මඟ පෙන්වීම අවශ්‍ය නැහැ සහෝදරනි මොකද මේ ප්‍රේමය කියන එක දැනුම අනිත් හරහා ගෙන යනවා කියන එක අනිත් කෙනාට ගෙන යනවා කියන එක. එහෙමනම් මඟ පෙන්වීම අවශ්‍ය නැහැ. මොකද මේ ආදරය සියලු දෙනාම තුල ක්‍රියාත්මක වෙලා ඒ හරි ගමනාන්තය දක්වා යන නිසා සහෝදරවර්ණි. Dear brothers and sisters, many of us try to build the kingdom of God by the miracles and wonders. සහෝදරනි ගොඩාක් සමහරක් අය දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න බලනවා සහෝදරනි විශ්මිත වූ දේවල් වලින් සහ අනිකුත් ක්‍රියාකාරකම් වලින්. And many time we are thinking the miracles and wonders only going to change the world upside down. සහෝදරනි අපි ගොඩක් වෙලාවට හිතනවා මේ විශ්මිත වූ දේවල් තමයි මේ ලෝකයේ උඩු යටි කුරු කරන්න පුළුවන් කියලා. I am preaching unto you today his love. Hallelujah. More than any sign and wonders. ආමෙන් සහෝදරනි. උන්වහන්සේගේ ආදරය සහෝදරනි මේ විශ්මිත වූ දේවල් වලට වඩා ඉහළ තලයේ දෙයක්. His love will solve all the problem of this world. ආමෙන්. උන්වහන්සේගේ ආදරය මේ ලෝකයේ තියෙන සියලුම ප්‍රශ්න විසඳලා හමාරයි සහෝදරවරුනි. Hallelujah. Hallelujah. This is the biggest power of God already in us. මේක තමයි ලොකුම ආයුධය සහෝදරනි මේ ශක්තිය තියෙන දෙවියන් වහන්සේගේ. Hallelujah. 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 This is the biggest secret. මේක තමයි ලොකුම රහස සහෝදරවරුනි. Dwelling in love of God. දෙවියන් වහන්සේගේ ආදරය තුල පරිපූර්ණ වෙලා ජීවත් වීම. It is the biggest secret, dwelling in love of God. මේක තමයි ලොකුම රහස සහෝදරනි දෙවියන් වහන්සේගේ ආදරය තුල ජීවත් වීම. When we start to dwell in his love, we will see things are disappearing around us. ආමෙන්. අපි දෙවියන් වහන්සේගේ ආදරයෙන් ජීවත් වෙනකොට අපිට දකින්න ලැබේ වටාපිටාවේ තියෙන දේවල් පැනලා දුවනවා ප්‍රශ්න සීල. Evil cannot resist you with his love.
සහෝදරෝනි උන්වහන්සේගේ ආදරය තුල යක්ෂයාට ඔබට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව නැහැ. හලෙලූයා. Hallelujah. Hallelujah. Evil cannot resist you. සහෝදරනි යක්ෂයාට ඕගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරන්න බෑ. Evil cannot convince you. යක්ෂයාට ඔහුගේ තුලට නම්ම ගන්න බෑ. Evil cannot talk to you about another brother or sister. යක්ෂයාට කතා කරන්න බෑ අනිත් සහෝදර සහෝදරයන් පිළිබඳ. If Adam knew the love of God, he will never ever would have bought the story or listened to the evil one. ආදම් දෙවියන් වහන්සේගේ ආදරය දැනගෙන හිටියා නම් සහෝදරනි ඒ කිසිදු ක්‍රියාවලියක් වෙන්න තිබුණේ නැහැ එහෙමනම්. He will never would have misunderstand about God if he know the love of God. ඔහුට දෙවියන් වහන්සේගේ ආදරය පිළිබඳ හරි දැනුම තිබුණා නම් සහෝදරනි ඔහුට දෙවියන් වහන්සේ ගැන වැරදි මතයක් ඇති වෙන්න තිබුණේ නැහැ නම් සහෝදරනි. Hallelujah. Hallelujah. It is very powerful. ඒක හරිම ශක්තිවන්ත දෙයක්. When we know his love, උන්වහන්සේගේ ආදරය අපි දන්නවා නම් when we know his love is dwelling in us, උන්වහන්සේගේ ආදරය අපි තුල ක්‍රියා කරනවා කියලා දන්නවා when නම් we start to operate in his love, උන්වහන්සේගේ ආදරය තුල අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් totally, completely, devil become powerless. පරිපූර්ණ ලෙස යක්ෂයා බිඳුවටම එනවා සහෝදරවරුනි. Hallelujah. Hallelujah. Totally, completely, enemy lose all the power towards us. සහෝදරනි අපිට විරුද්ධව ක්‍රියා කරන සියලුම ශක්තියන් යක්ෂයාගේ කෙලින්ම විනාශ වෙලාම යනවා සහෝදරවරුනි. Hallelujah. Hallelujah. Jesus was dwelling by God love. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ආදරයෙන් පූර්ණව ක්‍රියාත්මක වුණ So කෙනෙක්. in fact, he came to reveal God's love towards us. අනික් ආකාරයෙන් කියනවා නම් ජේසුස් වහන්සේ පැමිණියේ පියාණන් වහන්සේගේ ආදරය කොපමණද කියලා පෙන්වන්න. Hallelujah. Hallelujah. Only we can see the love of God through Jesus Christ only. ආමේන්. අපිට දෙවියන් වහන්සේගේ ආදරය දැකගත හැක්කේ ජේසුස් වහන්සේගෙන් පමණයි. Hallelujah. Hallelujah. We cannot learn from anybody about godly love only through Jesus Christ. අපිට වෙනත් අයගෙන් දෙවියන් වහන්සේගේ ආදරය ඉගෙන ගන්න බෑ. නමුත් ඉගෙන ගත හැකි එකම කෙනා නම් ජේසුස් වහන්සේ තුලින් පමණයි. Amen. Amen. Bible says Jesus came to manifest the Father's love towards us. බයිබලයේ පැහැදිලිව කියනවා ජේසුස් වහන්සේ පැමිණියේ ඒ පූර්ණ වූ පියාණන් වහන්සේගේ ආදරය පෙන්වන්න කියන එක. Hallelujah. Hallelujah. Jesus was operating or revealing the Father's love. ජේසුස් වහන්සේ ක්‍රියාත්මක වුණා ඉදිරිපත් කරා උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ ආදරය. Nothing couldn't stop him. කිසිවෙකුට උන්වහන්සේව නවත්තන්න බැරි වුණා සහෝදරවරුනි. Every single day he was doing good after best towards other brothers and sisters. සෑම දවසකම දිනෙන් දිනම උන්වහන්සේ කරේ හොඳ සහ වැදගත්ම දේවල් අනිත් කෙනාගේ ජීවිතවල සහෝදරයන්ට. Hallelujah. Hallelujah. So many challenges came to him ගොඩාක් අභියෝග උන්වහන්සේට. because he was doing good, මක් නිසාද උන්වහන්සේ හොඳ කරමින් යහපත් දේ කරපු නිසා. healing others, අනිත් අය සුව කරපු නිසා. showing love towards sinners, පව්කාරයන්ට දෙවියන් වහන්සේගේ ආදරය පෙන්නපු නිසා. being with them, treating them as equal. ඔවුන් සමග ඉඳමින් ඔවුන්ට ඒකාකාරී ලෙස සැලකූ නිසා. And doing all the wonders and miracles and helping people. සහෝදරනි ඔවුන්ට උදව් කරමින් විශ්මිත වූ දේවල් කරමින් ඔවුන් තුල වාසය කරපු නිසා. When he was doing that, so many people started to talk about him badly. මෙවැනි වේ දේවල් කරන්න ගත්තාම ගොඩාක් දෙනා උන්වහන්සේට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා. So many of them discouraged him. ගොඩාක් දෙනා ඇවිල්ලා උන්වහන්සේව පල්ලෙහාට දාන්න කතා කරන්න පටන් ගත්තා. So many of them came against him. ගොඩාක් දෙනා උන්වහන්සේට විරුද්ධව ආව සහෝදරවරුනි. So many of them wanted to kill him. ගොඩාක් අයට උන්වහන්සේ මරණයට පාපත් කරන්න ඕනලා තිබුණා. So many of them want to open his mouth and say something so that we can catch something out of his word. ගොඩාක් දෙනාට ඕනලා තිබ්බා උන්වහන්සේගේ කටින් වචනයක් ගන්න. ඒ වචනය තුලින්
උන්වහන්සේව එක්ක හිරබාරයට ගන්න අනෙකුත් වැරදි ක්‍රියාවලට නම්ම ගන්න. tempted him to speak something wrong. සහෝදරනි වැරදි කියන දෙයක් උන්වහන්සේ තුලින් පොළඹවන්න. Wind him up and so that he will speak something evil. කේන්ති ගස්සන්න. මොකක් හරි වැරදි දෙයක් උන්වහන්සේගේ මුවින් එයි කියලා. But he never cursed them. නමුත් උන්වහන්සේ කවදාවත් එයාට සාප කළේ නැහැ. Never failed to love them. උන්වහන්සේ අසමත් උන්නේ ඔවුන්ට ආදරය කරන්න. Nothing can discourage him. කිසිවකට උන්වහන්සේව පල්ලෙහාට දාන්න බැරුණා සහෝදරෝනි. He was doing good to all. උන්වහන්සේ සියලු දෙනාට හොඳ යහපත තමයි කරේ. Hallelujah. හලෙලූයා. When we are dwelling in his love, අපි උන්වහන්සේගේ ආදරයෙන් පරිපූර්ණ වෙලා ඉන්නවා නම් we will do the same thing. අපිත් ඒ දේවල්ම කරයි සහෝදරෝනි. Hallelujah. හලෙලූයා. Doesn't matter what others are saying. අපිට අවශ්‍ය නැහැ අනිත් අය මොනවද අපි ගැන කියන්නේ කියන එක. Doesn't matter how others are planning to destroy our life. අනිත් අය අපිව විනාශ කරන්න කියන සැලැස්මල් මොනවද කියන එකවත්. Doesn't matter how many things that they want to spread bad news about us. වැදගත්කමක් නැහැ අපි ගැන අනිත් වටා පිටාව ඒගොල්ලන්ට පතුරවන්න ඕනම දෙයක් කියන එක. Doesn't matter wherever they want to push us and bring us into the valley. සහෝදරි කොච්චර ආකාරයෙන් තල්ලු කරලා සහෝදරනි ප්‍රපාතයකට ගේන්න හැදුවත් We will never be discouraged. සහෝදරනි අපි කවදාවත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කවමදාවත්. Hallelujah. Hallelujah. We will go ahead. අපි අනිවාර්යෙන් ඉදිරියට ගමන් කරනවාමයි. We will be victorious each time. සෑම මොහොතකම අපි ජයග්‍රාහකයෝ වෙනවාමයි. Nothing will stop us. කිසිවකට අපිව නවත්තන්න බෑ සහෝදරවරුනි. Hallelujah. Hallelujah. When we are dwelling in his love, උන්වහන්සේගේ ආදරයෙන් අපි පිරලා ඉන්නවා නම් even if people are trying to kill us, we will never ever say anything bad to them. අපිව යම් කිසි කෙනෙක් මරන්න හිටියා වුණා සහෝදරනේ අපි ඒ කෙනාට විරුද්ධව වැරදි දෙයක් කියන්නේ නැහැ. They want to kill Jesus. ඔවුන්ට ජේසුස් වහන්සේ මරණයට පත් කරන්න ඕනලා තිබුණා. And they did all kind of bad thing unto him. ඔවුන් සියලු දෙනා ගොඩාක් දේවල් වැරදි දේවල් උන්වහන්සේට කළා. Mocking him. දඬුවම් කරා. Even knocking on his head. උන්වහන්සේගේ ඔළුවට පවා තට්ටු කරා And සහෝදරනේ. even spitting upon him. කෙල ගැහුවා උන්වහන්සේට. And they did so many things. ගොඩාක් දේවල් කරා. And then they said, let us all the sin, if you think that we are doing sin, let us all the curse come upon us and upon our family. මේ සියලුම දේ මේ කරන නිසා මාසා මේ පවුලේ සියලු දෙනාටම සාපේ පැපිනේවා කියලාත් කිව්වා. Even though they have done all these things against Jesus. සියලු දෙනා ජේසුස් වහන්සේට විරුද්ධව මෙවැනි ක්‍රියා වැරදි ගොඩාක් ක්‍රියා කළා සහෝදරවරුනි. He said, Father, forgive them. ජේසුස් වහන්සේ කිව්වා පියාණනි මොහුන්ට සමාව දෙන්න කියලා. Hallelujah. හලෙලූයා. So that they will live. මක් නිසාද ඔවුන් ජීවනයට පැමිණෙයි කියලා. So that their children will live. මක් නිසාද ඔවුන්ගේ දුවා දරුවන් ජීවනයට පත් වෙයි කියලා. Hallelujah. හලෙලූයා. He blessed them only. උන්වහන්සේ කරේ ආශිර්වාද කරප එක පමණයි. He never cursed them. උන්වහන්සේ කවදාවත් සාප කරේ He නැහැ. forgive them only. උන්වහන්සේ ඔවුන්ට සමාව දුන්න එක විතරයි කළේ. He never ever keep any bad record against them. උන්වහන්සේ කිසිම දෙයක් ඔවුන් කරපු කිසිම වැරදි ක්‍රියාවක් ලියාගෙන සඳහන් කරගෙන තිබුණේ නැහැ සහෝදරවරුනි. Hallelujah. Hallelujah. That is what godly love. අන්න ඒක තමයි දෙවියන් වහන්සේගේ ආදරය කියන්නේ. That is the love in us. අන්න ඒ ආදරය තමයි අපි තුල ජීවත් වෙන්නේ. We must operate in that love. අපි ඒ ආදරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. Hallelujah. Hallelujah. Knowing is one thing. දැනගෙන එක දෙයක්. Second thing, we have to put into practice. දෙවෙනි දේ නම් එය ක්‍රියාත්මක කිරීම. It will be challenging. ඒක අභියෝගාත්මක දෙයක්. When we started to step out, and it will be challenging. අපි ඒ තුලින් අඩිය තියන්න ගත්ත ගමන් අපිට ගොඩාක් අභියෝගයි. We might fall here and there. අපි එහෙම වැටෙන්න පුළුවන්. We might fail here and there. එහෙම අසමත් වෙන්න පුළුවන්. Then worldly love will tell you, you see, ඊට පස්සේ ලෝකයේ ආදරය කතා කරලා කියන්න බල පේනව නේද? compromise with the worldly love. You will be okay. ඊට පස්සේ කියනවා මේ දේ කතා කරලා කියනවා පේනව නේද? But we must refuse to live by
the worldly love. අපි ප්‍රතික්ෂේප කළ යුතුයි ලෝකයේ ආදරයෙන් ජීවත් වීම. Hallelujah. හලෙලූයා. Hallelujah. හලෙලූයා. We will operate in godly love. අපි දෙවියන් වහන්සේගේ ආදරයෙන් ක්‍රියාත්මක විය යුතුයි, ක්‍රියාත්මක කර යුතුයි. හලෙලූයා. Hallelujah. හලෙලූයා. The evil brought everything against Jesus. සියලුම දෙනා ජේසුස් වහන්සේට විරුද්ධව හිටිය යක්ෂයා. And the evil warned Jesus to judge them. සහෝදරනි යක්ෂයාට ඕනුනේ ජේසුස් වහන්සේට අනිත් අයව තීරණයක් දෙන්න අනිත් මිනිසුන්ට. Even whoever did bad thing to Jesus, the evil opened their mouth and say, okay, release a curse upon us and upon our family. ජේසුස් වහන්සේට විරුද්ධව ක්‍රියා කරපු අයට පවා කට ඇරලා සාප කරවන්න තමයි ඕන්ලා තිබුණේ සහෝදරවරුනි. But Jesus destroyed every weapons of the evil by saying, Father, forgive them. ආමේන්. සහෝදරනි ජේසුස් වහන්සේ යක්ෂයාගේ සියලුම ක්‍රියා විනාශ කරා කියමින් මොවුන්ට සමාව දෙන්න කියලා. Hallelujah. හලෙලූයා. That is how he won the evil at the cross. සහෝදරනි මේ ආකාරයට තමයි ජේසුස් වහන්සේ කුරුසයේදී යක්ෂයා විනාශ කර ජයග්‍රහණය ලැබුවේ. That is how he disarmed all the enemy's weapons at the cross. මේ ආකාරයට තමයි උන්වහන්සේ කුරුසයේදී ඒ යක්ෂයාගේ සියලුම අවියායුධ විනාශ කරලා දැම්මේ සහෝදරවරුනි. Hallelujah. හලෙලූයා. Bible says all the principalities lost their power at the cross. He disarmed them at the cross by saying, Father, forgive them. සහෝදරනි පැහැදිලි කාරණා උන්වහන්සේ කුරුසයේදී කරපු ක්‍රියාව උන්වහන්සේ සමාව දීමෙන් ඒ යක්ෂයාගේ සියලුම ගෙනාපු නීතීන් හා ක්‍රියාදාමයන් යක්ෂයාගේ සියලුම අවියායුධ බිඳුවටම ගෙනාව විනාශ කරා සහෝදරනි සමාව දීමෙන්. හලෙලූයා. Hallelujah. හලෙලූයා. The forgiveness is not a one-time job. සමාව දීම එක මොහොතක විතරක් කරන ක්‍රියාවලියක් නෙවෙයි, එක මොහොතක ක්‍රියාත්මක ක්‍රියාවලියක් නෙවෙයි සහෝදරනි. Forgive one another is not a one-time job. සහෝදරනි එකිනෙක කෙනාට සමාව දීම එක අවස්ථාවක රක්ෂාවක් නෙවෙයි, ක්‍රියාවක් නෙවෙයි. It's not 10-time job. ඒක 10 පාරක ක්‍රියාවලියක් නෙවෙයි. All our life we have to forgive. ජීවිතේ පුරාවටම අපි සමාව දිය යුතුයි සහෝදරවරුනි. Hallelujah. All our life, Pastor. Yes. Jesus forgiven us until end of our life. Amen. Hallelujah. Hallelujah. Then how much more we ought to forgive everyone until the end. Amen. Hallelujah. Amen. අපිට උන්වහන්සේ අපේ ජීවිතයේ අවසානයේ දක්වාම උන්වහන්සේ අපිට සමා කරලා තියෙන සහෝදරනේ. එහෙනම් අපි කොච්චර ණයද අනිත් කෙනාට අනිවාර්යයෙන්ම අපි කළ යුත්තේ මොකද්ද? අවසානයේ දක්වාම ඔවුන්ට සමාව දීම. Hallelujah. Amen. Amen. Okay, few words. I started only one word. Okay, shall we go to 1 John chapter 4 and 7? Beloved, let us love one another, for love is of God, and everyone who loves is born of God and knows God. Amen. Amen. So I will continue when I have another chance, but I came up with a 6th word, but I cannot share with you. But shall we go? Beloved, let us love one another. For love is of God. Amen. And everyone who loves is born of God Amen. and knows God. Amen. Hallelujah. Hallelujah. In the more we know our God, in the more we will dwell in the love of God. Amen. Hallelujah. 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 God loves you so much. Amen. දෙවියන් වහන්සේ ආදරය ඔබට ගොඩක් සහෝදරනි. 7 වෙනි වගන්තියේ ප්‍රේමවන්තේනි අපි එකිනෙක කෙනාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගේ. ප්‍රේමය කරන සෑම දෙනාම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන්වහන්සේ හඳුනති. Hallelujah. Amen.
Worldly love has got limit. සහෝදරනි ලෝකයේ ආදරේ සීමා සහිතයි. They have set up a clock. ඒක හරියට ඔර්ලෝසුවක් තියලා තියෙන වගේ දෙයක්. Every day they can go only half an hour, 1 hour, 15 minutes. Thereafter they cannot bear anymore. පැය භාගයක් ඒක යන්න පුළුවන් ඊට පස්සේ ඒක දරා ගන්න බෑ. But godly love, there's no limit. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ආදරයට සීමාවක් නැහැ සහෝදරනි. Hallelujah. Hallelujah. With unlimited love, He has loved us. ආමෙන්. ඒ අසීමිත වූ ප්‍රේමයෙන් තමයි අපිට උන්වහන්සේ ආදරය කළා තියෙන්නේ. Same love has taken over you and me and our families. ඒම ආදරයම ඔබ සහ මා අපේ පවුලේ සියලු දෙනාම තමයි පරිපූර්ණ වෙලා තියෙන්නේ සහෝදරවරුනි. Hallelujah. හලෙලූයා. We ought to love one another. අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් එකිනෙකාට ප්‍රේම කිරීම. We ought to love one another. අපි එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. We must love one another. අපි අනිවාර්යයෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි සහෝදරවරුනි. God is love. If God is taken over me, then that's mean His love already taken over me. දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි දෙවියන් වහන්සේ අපි තුල ඉන්නවනම් අපි පරිපූර්ණ වෙලා ඉන්නවනම් සහෝදරනි එහෙනම් ඒ දෙවියන් වහන්සේගේ ආදරය අපි තුලයි තිබෙන්නේ. හලෙලූයා. We are going to put into practice in our life. අපි අපේ ජීවිතේ ඒ ආදරේ ක්‍රියාවට නංවන්න තමයි යන්නේ දැන්. Hallelujah. Hallelujah. We are not going to fail at all. අපි අපේ ජීවිතේ අසමත් වෙන්න නෙවෙයි යන්නේ. Brothers and sisters, we never ever should not fail on this matter, godly love, in this matter. අපි අසමත් වී නොවිය යුතුයි මේ කාරණා මත දෙවියන් වහන්සේගේ ආදරය කියන තුල. If we fail on this, and everything will be our failure. සහෝදරනි අපි මේ දේදී අසමත් වුණොත් අපේ සෑම ක්‍රියාවලියකදී අපි අනිවාර්යයෙන්ම අසවත් වෙනවාමයි. Because this is the root of God. මේක තමයි මූලය දෙවියන් වහන්සේගේ සහෝදරනි. මූලාරම්භය. God is love. දෙවියන් වහන්සේ නම් ආදරයයි. The children of God must operate in love. දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ ආදරෙන් ක්‍රියාත්මක විය යුතුයි. This is the root. මේක තමයි ආරම්භය මූලාරම්භය. When we are formed and growing by this root, the fruit will be automatically happening. ආමෙන්. අපි මේ මූලය හොඳට ඇදලා අපි හොඳට වර්ධනය වෙනකොට සහෝදරනි අපි තුලින් අනිවාර්යයෙන්ම ඵල එනවාමයි. හලෙලූයා. Hallelujah. Shall we stand up? I am going to pray.